මගේ අලුත් වීඩියෝ එකට ඉතින් සති ගානකින් ගෙනපු වීඩියෝ එක කර ළමයි ඉතින් මේ දස්ටික මට වීඩිය එකත් දාගන්න බැරි වුණා ඉතින් මොකද කියනවනම් ඇත්තර මේ දස්ටික ගරුප් එක මගේ එකකවන්සේ ගරුප්පේ පොඩි ප්‍රශ්නයක් කලා තියෙනවා අරද මොකවත් නෙවිති මාත් එක්ක පොඩි කොල්ලෙක් කවුරුත් ධාතු චූඩි කොල්ලෙක් ඇරියස්සයක් කව කරනකමයි ඉන්නේ යකා මාත් එක්ක මම මේ දස්ටික බ්ලක් මාකට් එකවුන්් බිකුණොල කොල්ලන්ගෙන් සල්ලි කඩා ගන්නවා කියල එක එන්න සීන් ගොඩත් තියෙනවා ඉතින් එයා එහෙම කිය එයක් කෘතිීම ඉවින්දනයක් ලබනොය කියන කට්ටයකින් ඉතින් ඒගොලන්ටත් සපෝට්ටයක් වෙනකම මං අද වීඩියෝ කරගෙන යන්න ඉතින් ගුල අද දන්න ඇති වීඩියෝ ගමකත්ති කියල ඉතින් මං පින් ඩයිමං ස්ටෝක තම පොඩ්ඩක් මේ කරන ඉතින් මට පොඩි වෙලාවත් දෙන්න මංගේ චූටි මල්ලිගේ අවුරු දහතුනක චූටි මල්ලිගේ පොඩි විස්තරයක් කියන්න ඉතින් ය ඇත්තරම කිනවන එකකවන්් ටිස්කෑමගෙන ඉතින් උගලන් පේන ඇති මෙන්න මේ එකකවන්් දුන්න කට්ටිය සහ එකකවන්් සෙල් කරපු කට්ටිය ඉතින් මෙන්න මේ වගේ මේ මැසෙච්ජෝ ඇත්තමයි දැම්ම මට ඉතින් ඒ කට්ටිය කියන්නේ මෙයා කවන්් ටිස්කෑම කෙනෙක් කියලා එකන්නේ හොරෙක් ඒහොම තමයි කටේ කියන්ති එයාගේ අයිනියා තනිකරහොරෙක්ති සමාන් මේ ගෙනාවේ ඉ මේ වගේ කට්ටියක් සමාජයේ ඉන්න ළමයි ඉතිං මේගොලෝ ගැන පොඩ්ඩක් ඉතින් අර කවුන්ටයක් හෙම ගන්නවා නම් බයි කරනවා නම් ගොල කොන්ටක් දෙනවන සෙල් කරන්න කියලා ඉතින් ඒගොල්ලන්ගෙන් ඉස්සල්ලාම YouTube චැනල එකක් කරනවා සහ ටික්ටොක් පේජ්ජයක් තියෙනවා ඉතින් YouTube චැනල කරන පලට ගොලොන්ට එකකවුන්් දෙන්න යන්න එපා මොකද ඒ YouTube චැනල එක සාමාන්‍යයෙන් සස්ක්‍රයිබ් ලවත් ඉන්න ඕන හරද සහ මෙයා ගරුප් එක ඇඩමින් කෙනෙක් එයාගේම ගරුප් එකක්ද යාට කොච්චර කට්ටියක් ඉන්නවද යාව කොච්චර කට්ටියක් විශ්වාස කරනවාද සහ එයාගේ අයිඩ එක සහයාගේ ලොකේෂන් එයාගේ ෆොටෝ එක නෝමලි ෆොටෝ එකයි එයාගේ අයිඩ එක ෆොටෝ එකයි අරගෙන සංසන්ධනය කරලවන්න මේ ෆොටෝස් එක මැච්චේ නොදාන් ඒ වගේ පොඩිපොඩි දේවල් ටිකක් කොයලව කරලා ඕගලන්ට පුළුවන් එයාගේ කවුන්ට බයි කරගන්න හෝ සෙල් කරගන්න ඇති මෙන්න මේ වගේ චූටි සමනල් පැටවු ඉන්නවා මොකෙක්කර කොල්ල කිසරහට ඇති මොක්කර උදැල්ලක් කර හොල්ලක් කර දාලා වලක් කොල්ල වල කබාගන්නවුම් ඉතින් ඒකෙන් මේකෙන් වැඩන්න ඔයිසිතින් අදාරන්නාව පින් ඩයිමන් ස්ටෝයකිසින් ඔගුල මෙච්චර ලෝක කාලයක් බලහිට පින් ඩයිමන් ස්ටෝක අද ඉබං බලන්නයම් මොනවද තියෙන්නේ කියලා ඉතින් පින් ඩයිමන් ස්ටෝකට යන්න කලින් අපි ගිහිල්ලෙමු ඉන්ට්‍රයකට ඕකේ බොයි සිතින් ඔන්න ඉතින් අද අරං ඇත්ලයා පින් ඩයිමන් ස්ටේතින් වැඩි කතාවක් නෑ ඉතිං ගයිස් ජෙම් 359 තින ඉතින් පින් ඩයිමන් ස්ටෝ එක මොනහරි ගණ්ඩ වුණු ජෙම් වලින් ගන්න වුණොත් අපි බලමු ජෙම් කීයක් ඉතරවෙයිද ජෙම් කීයක් ස්ටෝකට යයිද ඔගුල දන්න ඇති මීට කලින් අපිට මේ ජෙම් පින් ඩයිමන් ජෙම් එකතු කරගන්නාව පින් ඩයිමන් ජෙම් එකතු කරගන්නාව මෙන්න මේ වගේ ඉවෙන්ටවල් BRCS මච්ච හලදි මේ වගේ වෙන්ටවල්ට පින් ඩයිමන් ස්ටෝකින් දැන් එකතු කරපු පින් ඩයිමන් ලින් ඔගලන්ට වැඩක් ගන්න පුළුවන් ඉතින් ලොකුලොකු දේවල් දැවිල නැතු ඇති මං හිතනවා ඒ විදිහට ඉතින් අපි ඔපන් කරලා බලමු පින් ඩයිමන් ස්ටෝ එක මෙන්න මේ විදිහට ඉතින් මේ පැත්තට ආවොත් වෝල් එකක් තියෙනවා මේ මොකද්ද බෑක්පැක් එකක් තියෙනවා පෑන් එකක් තියෙනවා සහ ග්‍රැනේට් එකක් තියෙනවා කාර් ස්කිල් එකක් තියෙනවා මේක ආරෙව නේද ට්‍රෝගන් එක අරගෙන මේ පැත්තට ගියොත් කාර් ස්කිල් එක මෙතනක් තියෙනවා බොයිස් ඉතින් මේ ටික විතරයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ වෝල් ස්කිල් එකයි මෙන්න මේ බැක්පැක් එකයි පෑන් එකයි ග්‍රනයිට් එකයි කාර්ස්කිල්ල ඒට විතර ඉතින් බොයිස් ඇවිල්ලා තියෙන අපිට ගන්න තියෙන ඒට විතර ඉතින් ඕගලන්ට මේ පින් ඩයිමන් ස්ටෝ එක ඕපන් කරාට පස්සේ ඕගලන්ට පෙන්නනවා ඇති මේන් මෙතන ලොකුවට පින් ඩයිමන් කැලෙන්ඩරයක් තියෙනවා 5 days කියලා හරිද ඉතින් මේ 5 days එක ඕපන් කරාට පස්සේ ඕගලන්ට මෙන්න මෙතන ඕගලන්ට පින් ඩයිමන් 40ක් ක්ලේම් කරගන්න තියෙනවා ඉතින් පින් ඩයිමන් වල ලොගුණාට පස්සේ ඉතින් ඒකත් ක්ලේම් කරගෙන ඉතින් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වගේ ඩයමන්ඩ් 100ක් ටොප් අප් කරගෙන මේ පින් ඩයමන්ඩ් එකෙන් ගෝල් එක ගන්න ඉතින් ඩයමන්ඩ් 80ක් ටොප් අප් කරගෙන ඔයගලන්ට පුළුවන් මේ බෑක්පැක් එක ගන්න ඉතින් ෆ්‍රී ගන්න කට්ටියට ඉතින් මෙන්න මේ ෆෑන් එක තියෙනවා ඉතින් ග්‍රැනයිට් එක තියෙනවා මේ පැත්තෙන් කාර් ස්කිල් එකක් තියෙනවා මේ පැත්තෙන් සුපිරියටෝ ගැම්මක් හදපු ඉතින් මේ ලොකු කාර් ස්කිල් එකක් ඉතින් ලොකු ස්කින් වගේක් නෙමෙයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ ඉතින් නෝමලි බජට් එකට සෙට් වෙන ඉතින් බොට් account වල බජට් වල සෙට් වෙන ඉතින් account
කාර් ස්කිල් ග්‍රැනයිට් ස්කිල් පෑන් ස්කිල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ආ ත්‍රෝගන් එක කියලා තියෙනවා. මම ත්‍රෝගන් එක කලින් අරගෙන තියෙනවා. ඒක මම මීටර් නෑ ඒකයි මම අර විදිහට කිව්වේ. ඉතින් කලින් ඒ ටික අරගෙන තියෙන හින්දා අපි අද ගමු. ඉතින් මේ පැත්තෙන් අපි ගත්තොත් ගන්නවා. ඉතින් මේ පැත්තෙන් ගන්නු අපි වොල් ස්කිල් එක ගන්නවා මේ පැත්තෙන්. ඉතින් දාන පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඉතින් මේ පැත්තෙන් වෝල් ස්කිල් එක ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ පැත්තෙන් ආවි බෑක්පැක් එක ගන්නවා. පෑන් ස්කිල් එක මේ පැත්තෙන් පිංක් ඩයමන්ඩ් වලට ගමු. ඉතින් නිකන් දෙන නිකන් ගන්න ඕන දෙමළ පත්‍රේ හරි කමන්නේ කියලා. ඉතින් මේ පැත්තෙන් මේ බඩු ටික ගත්තා. මේ පැත්තෙන් ග්‍රැන්ඩ් ස්කිල් එක ගත්තා දෙමළ පත්‍රේ හරි කමන්නේ කියලා. ඉතින් ග්‍රැන්ඩ් ස්කිල් එක තරගන්න අතරතුරේ මෙවුවා නම් ඉතින් වැඩක් නැහැ. ඒක මෙලොරක් නැහැ. ඉතින් මේ පැත්තෙන් ගත්තා අපි කාර් ස්කිල් එක. ඕකේ ඉතින් අපි ගත්තු ඒවා බලන්න දැන් ඉතින් මාව ගත්තේ කියලා සීන් එක බෑක්පැක් එකක් කරන් දිනවා. මෙන්න මේ පැත්තෙන් බෑක්පැක් එක දාගත්තොත් මෙන්න මේ වගේ තමයි සෙට් වෙන්නේ. බෑක්පැක් එකේ බෑක්පැක් ඒක වැඩක් නැහැ. ඉතින් මේ පැත්තට ගත්තොත් කාර් ස්කිල් එක අරගෙන දිනවා. ඉතින් අපි ගැම්මරම කාර් ස්කිල් එක ගත්තා මෙන්න මේ ආකාරයට. ඒක නම් සුපිරියක් වගේ පේනවා. ඉතින් 871ක් දිනා ඩයමන්ඩ්. ඉතින් මේව කන්න දෙයක් මේ වලට මෙව ගන්න මොන හරි දීපල්ලා ගරීනා. උඹයි එම කරන්නේ කරේනා මොනවාට දීපල්ලා වලටත්. ඉතින් මේ පැත්තට ගියොත් ගන්න ස්කිල් වලට ගන්න ස්කිල් වලින් ගන්න තියෙනවා. අපි මේ පැත්තට ගාලා පෑන් එකක් කරන් තියෙනවා. ෆෑන් ස්කිල් එකක් කරන් තියෙනවා මේ පැත්තෙන් ගන්න ස්කිල් වලට. ඉතින් ග්‍රැනයිට් වලින් වෝල් එකක් කරන් තියෙනවා. අපි මේ වගේ ලස්සන වෝල් එකක් කරන් තියෙනවා. ඒක ඉතින් දැන් දාගම ඉතින් මොනවා කරන්නේ ඩයමන්ඩ් එකකින් දත් එක කියන්නත් එපා. ඉතින් මේ පැත්තෙන් ස්කිල් එක ගත්ත ගාම මම අරගත්ත මේ ත්‍රෝගන් එකට. කොහොම බලන්න ත්‍රෝගන් එක අඩෝ ත්‍රෝගන් එක දීපන්ඩෝ. ඕකේ බොයිස් ඉතින් මේ දිනවා ත්‍රෝගන් එක දිනවා. ඉතින් මේ අප්ත එක දීලා මේ ත්‍රෝගන් එකට ගත්ත සුපිරි ස්කිල් එකක්. අර ඉතින් මේකත් තිබ්බේ පිංක් ඩයමන්ඩ් ස්ටෝ එකේ. හරිද ළමයි? ඉතින් ඕගොල්ලන්ට ලස්සන ස්කිල් වගේක් කියලා දිනවා. ඉතින් මෙන්න මේ විදිහට ත්‍රෝගන් එක දාගන්නවා. මම මේ පැත්තට ඉතින් මේ පැත්තෙන් ඉපු මොකවත් නැහැ. ඉතින් මගේ account එකේ ඇත්තම කියනවා නම් ගන්න එක ගිහිල්ලා. ඉතින් පිංක් ඩයමන්ඩ් ස්ටෝ එකක් බලාගෙන හිටපු කට්ටියට ඔන්න ඉතින් පිංක් ඩයමන්ඩ් ස්ටෝ එක ඇවිත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගිහලා බලන්න ලස්සන පිංක් ඩයමන්ඩ් ස්ටෝ එකේ ලස්සන ස්කිල් වගේක් තියෙනවා. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. නැවතත් සෙට් වෙමු අපි වීඩියෝ එකකින්. ඉතින් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. නොටිෆිකේෂන් බෙල් එක ඕල් කරලා දාගන්න. ඉතින් කමෙන්ට් එකක් දාගන්න මොකද වෙන්නේ කියලා. මම කොල්ලෝ ටික සෙට් එක මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඉස්සරහට ලයිව් වෙන්න මේ ලයිව් පාරක් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොල්ලෝ ටික ඉතින් මාත් එක්ක සෙට් වෙලා ඉන්න ඕන ලයිව් වෙන්න. අර ඉතින් අපි තාස් ඉතින් ලයිව් වෙන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න එහෙනම් බොයිස් ගයිස්. මෙන්න මේකත් දාලා තියාගන්න. මේකේ පෙටත් ගත්තා. ඉතින් අම්මනේ මේ පෙටත් අරගෙන මේකත් ගත්තා. ඉතින් පෙටත් කරගත්ත ඔක්කොම අරගත්තා. ඉතින් ඔක්කොම අරගෙන මේ කට්ටිය සැපේ ඉන්නවා. ඉතින් ගිහිල්ලා එන්නම් බොයිස්. එහෙනම් මාත් එක්ක සෙට් වෙනවා. ජය වේවා සුපිරි.